ආයිබෝන් මේ පුතේ ඔක්කොටම ඉතින් පුංචි වීඩියෝ එකක් කරන්න බැලු ලොකු වීඩියෝ එකක් නෙමෙයි මම පැහැදිලි කියලා හරියට පන්ති වගේ පන්තියේ නෙමෙයි විභාගේ ඉවර වෙලා ඉතින් වැඩ කටයුතු කරලා පුංචි වීඩියෝ එකක් කරන්න වාල වෙන්නේ අපි කලින් සැරේ වගේ විභාගේ කිට්ටුනහම අපි දරුවන්ට දෙනවා ඉතින් අනුමාන ප්‍රශ්න පත්‍ර ඉතින් මේ අනුමාන ප්‍රශ්න පත්‍ර දෙන්නේ මේ විභාගෙට උරු කරන්නේ නැතුව එහෙම උරු කරලා මම විෂය නිර්දේශය ආවරණය කරලා හරියට වැඩ කටයුතු කරලා සමහර පාඩම් තුන් හතාවක් කරලා උත්තර ලියවලා සිතියම් ලකුණු කරලා සාමාන්‍යයෙන් අපි පස්සේ හැම අවස්ථාවකම පන්ති දින වෙලාවක පැය භාගයක් විනාඩි 20ක් මොනවම ලෝක සිතියම ලංකා සිතියම විභාගයට එන දේවල් කරන ලකුණු කරනවා ඒක පන්ති වල දරුවෝ දන්නවා ආපු දරුවෝ දන්නවා ඉතින් ඒ පුතේ මේ විභාගෙට තුනම අපි අනුමාන ප්‍රශ්න පත්‍රයක් දෙනවා ඉතින් මේ අනුමාන ප්‍රශ්න පත්‍රයක් දෙන්නේ මේක මේ විභාගෙට එනවමයි කියලා නෙමෙයි. විෂය නිර්දේශය සහ ඒ කරුණු කාරණා ඔක්කොම කියා දීලා පාඩම් ටික කියා දීලා ආවරණය කළාම අපි සාමාන්‍ය දිනවල දරුවෝ කොහොමද බලාපොරොත්තු වෙනවා විෂයට මේ අනුමාන ප්‍රශ්න පත්‍රය දෙයිද ඒ කරන්න දෙහිම ඉතින් අහනවා දරුවෝ. ඉතින් ගොඩක් ගුරුවරුත් මාත් එහෙම දෙනවා. ඉතින් මන් දෙන්නේ මන් මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර කොහොමද අරගෙන එහෙම නෙවෙයි අනුමාන කරලා දෙන්නේ අනුමාන ප්‍රශ්න පත්‍රය මේ කරන්නේ. ඉතින් මාත් තුන අනුමාන ප්‍රශ්න පත්‍රය මේ පාරනේ කලින් පාරවලත් එහෙම දෙනවා අනුමාන ප්‍රශ්න පත්‍ර විභාග ප්‍රශ්න පත්‍රات දෙන කළා මාගේ ස්කීම් එක බලලා ඒ ඔක්කොම කරලා තමයි ඉතින් මේ පේපර් දෙන්නේ. එහෙම දෙනකොට මේ පාරත් මම දුන්න පේපර් එකක් අනුමාන ප්‍රශ්න පත්‍රය. ඒ පේපර් එකට ඔයාලට හිතුණා කොහොමද ඒක අපි බලාගන්නේ? ඒ දැන් පාරක් වෙලා වීඩියෝ කරන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ පාරක් වෙලා වීඩියෝ කරන්නේ විභාගෙ තිබුණා යතරතුරදී ඔය කාලේ දාන්න ගියේ නැහැ. ඒ වගේම මට ෆ්‍රී වෙලාවක් තියෙන ඕනේ ඉතින් ෆ්‍රී වෙලාවක් ගන්නත් බොහොම අමාරුයි මම මගේ ජීවිතේ පොඩ්ඩක් දැන් එන්න කාර්ය බහුලයි ඒ හින්දා මේ පුළුවන් වෙලාවේ පොඩි වෙලාවක් අරගෙන තමයි වීඩියෝ කරන්නේ හරි ඉතින් ඒ ගැන මොකද හිතන්න සැකයක් නැහැ ඔයාලට අහන්න පුළුවන් විභාගේ දීපු දරුවන්ගේ එහෙම ඇවිල්ලා තිබුණාද ඒ කියන්නේ කන්ටිනියු එක දිගට ආපු දරුවන්ට දෙනවා මොකද මම පන්ති කරන සාමාන්‍යයෙන් දරුවන්ගේ සල්ලි මිල මුදල් ඒවා බලන්නේ අඛණ්ඩ වෙන දරුවන්ට ගන්නවා. ඒ කියනවාට පස්සේ වුන් ලබන ප්‍රතිඵලය මට වටින. නිසා මේ පාරත් අනුමාන ප්‍රශ්න පත්‍ර දුන්නා. ඉතින් වීඩියෝ එකට ගිහින් බලමු මොනවද දුන්න අනුමාන ප්‍රශ්න පත්‍රේ. ඒ වගේම විභාගයේදී ආයි මොනවද ප්‍රශ්න කියන්නේ. රයිට්. ඒ වීඩියෝ එක බලන්න. හරි දුවේ පුතේ මෙන්න මෙතන තියෙන්නේ මේ පාර ඕලෙල් විභාග ප්‍රශ්න පත්තරේ තමයි තියෙන මේ ෆොටෝ ටිකක් ගහගෙන මම ඉල්ලගත්තා. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන 2025 ප්‍රශ්න පත්‍රය. බලන්න මේ පාර ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා මැටි උරු සුසාන ගැන. ඒ කියන්නේ 10 වසර දෙවෙනි පාඩමේ. මම දරුවන්ට කිව්වා බලා ගන්න මගේ අනුමාන ප්‍රශ්න පත්‍රය තුල අනිවාර්යෙන් බලා ගන්න සොහොන් වර්ග ටික. සොහොන් වර්ග මේ බලන්න. සුසාන වර්ග දෙකක් නම් කර නිදසුන් සහිතව විස්තර කරන්න පූර්ව ඓතිහාසිකයෝගේ හරිද ඒ සුසාන වලට අයත් සොහොන් වර්ග දෙකක් ගැන නිදසුන් සහිතව විස්තර කරන්න කියලා තියෙනවා. එතකොට ඒක බැලුවා නම් ඒකට උත්තර ලියා ගන්න පුළුවන්. ඊළඟට මම බලන්න කිව්වා දරුවන්ට මේ පාර වැඩි ඉඩකඩක් තියෙනවා විප්ලව පාඩමෙන් හෝ මේ ලෝක යුද්ධ පාඩම රූප සටහනක් එන්න පුළුවන් කියලා. ඉතින් විප්ලව පාඩමෙන් තමයි මේ පාර අහලා තියෙන රූප සටහන. ප්‍රංශ විප්ලවය බැස්ටිල් බන්ධනාගාරයට පහර දෙන්න. ඉතින් බලන්න මං කිව්වා බලා ගන්න අනිවාර්යයෙන් මේ ප්‍රංශ විප්ලව පාඩමෙන් මං නැවත කළා ෂෝට් නෝට් හද ළමයින්ට ඉගෙනුවේ. හරිද? ප්‍රංශ විප්ලවයේ අනුව. ඔන්න ප්‍රංශ විප්ලවය යන ඉතින් කිරි බලපෑහු ප්‍රතිඵල ඒව බලා ගන්න කිව්වා. ඔන්න ඒ ප්‍රශ්නත් අහලා තියෙන රුප්ස්ටහට අදාළව ඒවත් අහලා තියෙනවා මේ ප්‍රශ්නේ. ඉතින් මං ඒකත් බලා ගන්න කිව්වා. ඊළඟට මං කිව්වා දරුවන්ට බලා ගන්න පළවන විජයබහු රජතුමාගෙන් සිදු වූ සේවාවන්. ඉතින් පළවන විජයබහු රජතුමාගේ සේවාවන් මොකද විශේෂ රජ කෙනෙක් අනිවාර්ය සාමාන්‍ය පේපර් වලදී අහනවා ඉතිහාස ප්‍රශ්න පත්‍රය තුල. ඉතින් පුතේ මේ බලන්න පළවන විජයබහු රජුගේ වැදගත්කම කරුණු දෙකක් ඇතුළත විස්තර කරන්න. මේ වරහන් ඇතුලේ දාලා තියෙන්නේ මේ සාමාන්‍ය විදිහට බලා ගන්න මේ උගන්වපු හැම පාඩම උගන්වපු ඒවා. ඒතර විශේෂයෙන් බලා ගන්න එක පළවන විජයබහු ගැන අනුමාන ප්‍රශ්න පත්‍රය තුල ඒක ඇවිල්ලා තිබුණා මේ පාර විභාගෙදී. එතකොට මේ ඔයාලා හිතන්න පුළුවන් මේ අනිත් ඒවා. ඒව පුතේ කියා දීපුවා වෙනම ෂෝට් නෝට් හදලා ළමයින්ට වෙනමම කියා දීපුවා තියෙන්නේ.
ඊළඟට රචනායකට මම ඊළඟට අනිත් කාරණාව මෙන්න මේ පළමු සහ දෙවන නාගරිකකරණය. පළමු සහ දෙවන නාගරිකකරණය අහලා තිබ්බ විභාගයේදී. ඒ වගේම මම ඒක විභාගයට සති දෙකක් තියලා ඉගෙනුවා. ඒකත් මේ පාර අහලා තිබුණ විභාගයේදී ඒ වගේම මෙන්න මේ ලක්දිව රාජධානි මතක තබා ගැනීම සහ ආරම්භක බාල ගැන මතක තබා ගැනීම කියන ක්‍රමයක් මම පන්ති උගන්වලා තියෙනවා. ඒ පාඩම් ඒ වගේ කෙටි ක්‍රම නම් සාමාන්‍යයෙන් 6 වසරේ ඉඳන් උගන්වන්නේ. ඉතින් සමහර ළමයින්ට මේ පේපර් එක මම ගිහිල්ලා කතා කරනකොට ඇහුවා මේ සර් අපිට මේ පෙළ ඒවට උත්තර ලියන්න පුළුවන් නේ කියලා. මොකද ඒ කෙටි ක්‍රම උගන්වනවා මොකද විභාගයේදී ඕලෙවල් විභාගයේදී වැදගත් වෙන නිසා. හරිද? ඉතින් මේ බලන්න දඹදෙණියේ කුරුණෑගල කෝට්ටේ. ඉතින් ওই රාජධානි වල ආරම්භක පාලකයා. මතක තබාගෙන කෙටි ක්‍රමත් මම කියා දීලා තියෙනවා. ඒකත් ඇවිල්ලා තියෙනවා. ඉතින් පළමු නාගරිකකරණ දෙවන නාගරිකකරණ ඉතින් මේ පාර අහලා තියෙන දෙවන නාගරිකකරණය අහපු නිසා මම විභාගයේදී මේ අනුමාන පේපර් එකට දාන්න ගියේ නැහැ. අනිත් එක තමයි මම බලාගන්න කිව්වා 18 අරගල රිවිෂන් එකත් කළා. 18 අරගල නිදහස් අරගලය. ඉතින් මම කිව්වා දරුවන්ට බලාගන්න කියලා 1818 කැරැල්ල 18 මේ කැරැල්ල කියලා හඳුන්වන්නේ අපි සාමාන්‍ය විමුක්ති සටන කියලා තමයි හඳුන්වන්නේ. 1818 අරගලය බලා ගන්න කිව්වා. ඔයාලට පේනවා ඇති. ඒ අනුමාන ප්‍රශ්න පත්‍රය මම දීලා තියෙනවා. අනිත් කාරණාව තමයි මම දරුවන්ට කිව්වා මේ පාර වැඩි ඉඩ කඩක් තියෙනවා මේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සඳහා. මොකද අනිත් කාරණේ පේපර් වල ඒවා ඇහිලා තිබුණ ඉතාමත්ම අල්ප විදිහට අල්ප අඩුවෙන් ඇහිලා තිබුණා. ඉතින් මේ බලන්න බෞද්ධ ආගම පුනරුද්දීව උදෙසා හිනායකයන් අනුගමනය කළාද උපාය මාර්ග. ඉතින් මම අනුමාන ප්‍රශ්න පත්‍රය දුන්නා පුතේ අනිවාර්යෙන් බලා ගන්න බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය. හරිද? ඒ වගේම අහලා තියෙන මේ බලන්න මේ පාර ක්‍රිස්තියානි මිෂනාරිවරුන් ශ්‍රී ලංකාවේ තම ආගම් ප්‍රචාරය කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග. ඊළඟට දුන්න මම අනුමාන ප්‍රශ්න පත්‍රයේම බ්‍රිතාන්‍යයන් සිය ආගම ව්‍යාප්ත කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග. හරිද? මේ තුන්වෙනි කොටස අදාළ තියෙන්නේ මේ තුන්වෙනි කොටස කියලා දාලා තියෙන්නේ මේ වෙනම බලා ගන්න ඕනේ ළමයින්ට කියන එක. හරිද? නමුත් තුන්වෙනි කොටසට අදාළව දීපු එක ප්‍රශ්න විප්ලව රූපසරණක් විදිහට මේ පාර ඇහිලා තියෙනවා. මේක බලාගත්තා නම් ළමයින්ට ලියා ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ගොවි ජනපද පිහිටුවීමේ අරමුණු අභියෝග. හරි. මේ බලන්න මම දීපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ ගොවි ජනපද පිහිටුවීමේදී රජයේ අරමුණු දෙකක් සඳහන් කරන්න. ඊළඟට අභියෝග කියන්නේ ගැටලු. ඒකත් මන් දීලා තියෙනවා. ඒ වගේම මං කිව්වා ළමයින්ට අනිවාර්යෙන් බලා ගන්න මේ පාර පළමුව ලෝක යුද්ධය. ඉතින් පුනරුද පාඩම සෙමිනාර් එකක් දාලා කරපු හින්දා පුනරුද පාඩම ළමයින්ට අමුතුවෙන් කියා දෙන්න ඕනි කමක් නැහැ. වෙට් කරන්න ඕනි උන්නේ අනුමාන ප්‍රශ්න පත්‍රයේට. පළමුව ලෝක යුද්ධය අහලා තිබුණා. මේ පාර තුන්වෙනි කොටසට ළමයින්ට කිව්වා අනිවාර්යෙන් බලා ගන්න පළමු ලෝක යුද්ධය. ඉතින් විභාගෙදී ඇවිල්ලා තිබ්බා. මේ විදිහට ඉතින් අනුමාන රාශියක් ඇවිල්ලා තිබුණා. හැබැයි අනුමාන දුන්නේ අඛණ්ඩව පන්තියට පැමිණිලා සාමාන්‍යයෙන් වැඩ කරනකොට මේ කියන්නේ මේ පන්ති අපේ පන්ති තුල වැඩ කරනවා. ඒ වගේම කියා දෙනවා මෙන්න මේ පාඩම් අභ්‍යාසකරණය කරනවා. මේ හැමදේම පන්ති තුල කරනවා. අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් අපි සතියේ අවසාන පැය භාගයක් වෙන් කරගෙන සිතියම් කරනවා. ඉතින් වැනි ගොඩාක් වැඩ කරලා අවසාන ළමයින්ට අපි දෙන අනුමාන මේ පේපරේ බලන්න අමතරව බලාගෙන යන්න. මේ ප්‍රශ්න වැඩියෙන් අවධානය යොමු කරගෙන යන්න කියලා තමයි එක දෙන්නේ. ඉතින් සතුටුයි මේ පාරත් ඒ විදිහට අනුමාන ප්‍රශ්න පත්‍ර ඇවිල්ලා තිබුණා. ප්‍රශ්න ඇවිල්ලා තිබුණා විභාගෙදි මම දීපුවා. ඉතින් මේ පාර ඕලෙවල් ළමයින්ගේ අපේ පන්ති මැයි මාසෙන් පස්සේ ළමයි බාරගන්නේ නැහැ ඕලෙවල් පන්තියට. හේතුවක් තියෙනවා මොකද ළමයි හුරු කරවන්න ඕනි. ඊට පස්සේ ඒවල් කටයුතු කරගෙන යන්න ඕනි. හරිද? ඒ හින්දා මැයි මාසෙන් පස්සේ ළමයි ඕලෙවල් පන්ති වල ගන්නේ නැහැ. මගේ ඊට පස්සේ 10 වසරේ පන්ති වල ළමයි තාම ගන්නවා. ගැටලුවක් නැහැ. සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේ මේ වීඩියෝ කරනකොට මේ පන්ති උගන්වන ශෛලියට නෙමෙයි මේ වීඩියෝ කරන්න ඕන හින්දා මයි කළ. ඉතින් අපි නැවතත් වීඩියෝ එකකින් එක්කමු. ඊළඟට තව මතක් කරන්න ඕනේ ඔන්ලයින් පන්ති පටන් ගන්නවා. මොකද ඔන්ලයින් පන්ති පටන් ගන්නවා ඕලෙවල් ළමයින්ට වේගවත් විදිහට සරලව ඉවර කටයුතු කරනවා වැඩිපුර වෙලාවක් දාගෙන ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඉන්න කට්ටිය ඒව දැනුවත් කරන්න. රයිට්. එහෙනම් අපි ඉක්මනින් නැවත වීඩියෝ එකකින් හම්බෙමු. ඔන්ලයින් පන්තිවලදී හම්බෙමු. එහෙනම් කොටම සුබ දවසක්.